කොළඹට යළි වසන්තය ගෙන එම සඳහා කොළඹ මහනගර සභාවේ බලය තම පක්ෂයට ලබා දෙන ලෙස එක්සත් ජනරජ පෙරමුණේ නායක පාටලි චම්පික රණෝක මහතා පවසයි. තමා එම ඉල්ලීම කරන්නේ කොළඹ නගරයේ ගොඩනැගූ පිරිසක් වශයෙන් බවද ඔහු සඳහන් කර සිටී. ඔහු මේ බව ප්‍රකාශ කළේ එක්සත් ජනරජ පෙරමුණේ කොළඹ මහනගර සභා අපේක්ෂකයන් මැතිවරණ ප්‍රචාර කටයුතු ආරම්භ කරමින් ආගමික ආශිර්වාද ලබා ගැනීමේ අවස්ථාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එහිදී හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ අපි 2019 මේ කොළඹ නගරේ නතර කරපු වැඩ ගොඩක් තිබෙනවා. 2019 පස්සේ එක ගඩොලක්වත් මේ කොළඹ නගරේ අලුතින් තබල නැහැ. අපි කොළඹ නගරේ කසල ප්‍රශ්නය විසඳුවා. කොළඹ නගරයට කැලණිගඟ නිසා ගම් වතුර උවදුරක් තිබුණා. ඒ ප්‍රශ්නයත් අපි විසඳුවා. නමුත් කොළඹ නගරයේ තියෙන පිටාර ප්‍රශ්න විසඳන්න තව ව්‍යාපෘති ගණනාවක් තිබෙනවා. ඒ නිසා ඊතුරු ව්‍යාපෘති ටිකත් කරන්න කොළඹට යලි වසන්තය ගෙන ඒම සඳහා කොළඹ මහනගර සභාවේ බලය අපිට දෙන්න. යනුවෙන් අදහස් දක්වමින් පාටලි චම්පික රණෝක මහතා මෙම අදහස් පළ කරන ලදී.